අයිබෝන් සුබ දවසක් වේවා පුංචි අපන්නොට අදත් පුංචි ශිෂ්‍යත්ව ගැටලුවක් වෙනවා. අපි අද දවසේ යන්නේ නිරීක්ෂණ හැකියාව පුතේ. අපි යන්නේ හොඳට නිරීක්ෂණය කරලා වෙලා හොඳට අධ්‍යයනය කරලා බලලා තමයි අපිට පිළිතුරු ලබා ගන්න තියෙන්නේ. මේ ක්‍රමයට අපි තියෙනවා දැන් සමචතුරස්‍රයක් තියෙනවා, වෘත්තයක් තියෙනවා, ත්‍රිකෝණයක් තියෙනවා. මේක අපිට ඉලක්කම් කීපයක් දීලා තියෙනවා. මේක අපිට ඉංග්‍රීසි අක්ෂර වගේ වෙන්නත් පුළුවන්, ඉලක්කම් වෙන්නත් පුළුවන්. අපි එනතොත් පිළිතුරු ලබා ගන්නු. මේ ප්‍රශ්න වලට සමචතුරස්‍රයට අයිති ඉලක්කම් වල සමචතුරස්‍රයට තියෙන අයිති ඉලක්කම් කීපයක් තියෙනවා 2 3 8 8 7 එහෙනම් 2 3 7 8 කියන ඉලක්කම් ටිකයි තියෙනවා. ඉන්නතුරු අපි කරන වෘත්තයට අයිති ඉලක්කම් මොනවද? වෘත්තයේ තියෙනවා 2 3 4 6 9 2 3 4 6 9 කියන ඉලක්කම් ටිකයි තියෙනවා. ඉන්නතුරු පුතේ අපි කරනවා ත්‍රිකෝණයට අයිති ඉලක්කම් මොනවද? ත්‍රිකෝණයට අයිති ඉලක්කම් තියෙනවා 2 4 5 2 4 5 කියන ඉලක්කම් ටිකයි තියෙනවා. ඉන්නතුරු අපෙන් අහනවා සමචතුරස්‍රයට හා වෘත්තයට පමණයි. එහෙනම් සමචතුරස්‍රයටත් වෘත්තයටත් පමණක් කියන වචන තියෙනවා. පමණක් කියන මේ වෘත්තයටයි සමචතුරස්‍රයට පමණක් අයිති වෙනවා කියලා අංක 3යි. ඉන්නතුරු අපෙන් අහනවා ත්‍රිකෝණයටත් වෘත්තයටත් පමණක් අයිති ඉලක්කම අංක 4යි. අංක 4කට අහනවා අපෙන් අහනවා හැඩතල තුනක කියන්නේ සමචතුරස්‍රයටත් වෘත්තයටත් සහ ත්‍රිකෝණයටත් අයිති ඉලක්කම් අංක මේ සියල්ලටම පොදුයි අංක 2. හරි. ඉන්නතුරු මේ වගේ ක්‍රමයකට තමයි අපිට ගන්න තියෙන්නේ. මේක සමහර විභාගෙට අපිට දෙන්න පුළුවන් මුදේ ඉලක්කම් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉංග්‍රීසි අක්ෂර දෙන්න පුළුවන්. මොන ක්‍රමයෙන් අහ තිබුණත් මෙන්න මේ ඉලක්කම් වල මේ විදිහට භාවිත කරලා පමණක් කියලා ඇහුවොත් එයාට පමණක් වෙන්නේ පොදු දේ වෙන්න ඕනේ. මේ ටික කරුණු ටික ගලපගෙන ශිෂ්‍යත්ව විභාගයට තව ලකුණු කීපයක් වැඩි කරගන්න ජය ගන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි දන්න දැනුම බෙදා ගනිමු. හොඳයි කියලා හිතනවා. දන්න කෙනෙකුට මෙය අපේ වීඩියෝ එක ලබා දෙන්න. එහෙනම් ඔබ සියලු දෙනාට ශිෂ්‍යත්වයේ ජය ගන්න ප්‍රාර්ථනා කරනවා.